one word more English. අපි ඉංග්‍රීසි කතා කරනකොට ඉංග්‍රීසි භාෂාවක්නේ ඕනෑම භාෂාවක ප්‍රධානම දේ තමයි ඒ භාෂාවෙන් අපි කතා කරන්න ඕනේ. I mean we want to speak English, right? එතකොට මේ භාෂාවට ලං වෙන්න ඕනේනේ අපි පළමුකොටම නේද? ලං වෙන්න නම් කරන්න තියෙන එකම දේ තමයි මේ භාෂාවේ තියෙන සංස්කෘතියට සමීප වෙන එක. Don't misunderstand. මම ඔයගොල්ලෝට කියලා දෙන්නම් මේ භාෂාවේ තියෙන සංස්කෘතියට ලං වෙන්න තියෙන එක ක්‍රමයක්. ඒ තමයි මම මේ මුලින්ම කිව්වේ one word more English. අපි එක වචනයකින් ඉංග්‍රීසි ගොඩක් ඉගෙන ගන්න බලමු. අනේ නිසා තමයි මේ වීඩියෝ මාලාව මම හදලා තියෙන්නේ. මාව subscribe කරන්න, යාළුවන්ට share කරන්න. මේ පණිවිඩය බෙදා හරින්න යාළුවෝ අතරේ අපි මේකට එකතු වෙමු. මම ඔබට ඊටාම කෙටි කාලයකදී භාෂාවට සමීප වෙන විදිය කියලා දෙන්නම්. One word more English. Today the word is bed. Bed. You know what is bed? Well, bed කියන එක දන්නෝ. When I pronounce this word bed, your brain gives you a picture which is in your room. ඔබේ කාමරේ තියෙන අර නිදා ගන්න and ඔබේ brain එක picture එකක් විදියට දෙනවානේ. Yes, of course, yes. But the real meaning, do you know? The bed is the place where you sleep. Bed කියලා කියන්නේ ඔබ නිදා ගන්න තැන. Wherever. ඕනෑම තැනක් වෙන්න පුළුවන්. අර මැටීරියල් එකට බෙඩ් කියලා කියනවා. ඒක අපි සෙකන්ඩ් මීනින් එකක් විදිහට තමයි ගන්න. ඒතර මේ බෙඩ් කියන වචනයත් එක්ක අපිට more English මොනවාද ඉගෙන ගන්න තියෙන්නේ. මම ලස්සන ෆ්‍රේස් ටිකක් කියලා දෙන්නම්. එකක්. අහලා තියෙනවද? nuptial bed. nuptial bed. අහලා තියෙනව වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. nuptial bed කියලා කියන එක මම වාක්‍යයකට දාලා මෙහෙම කියන්නම්කෝ. Oh, they are spending their nuptial bed these days, or else they are in their nuptial bed these days. එහෙම කියන්න පුළුවන්. මේකේ අදහස තමයි ඒගොල්ලෝ මේ දවස්වල ඒගොල්ලෝගේ honeymoon period එක season එක එහෙම නැත්නම් ඒ කාල වකවානුව තමයි ගත කරමින් ඉන්නේ. එතකොට honeymoon කියන word එකට phrase එකට අපිට use කරන්න පුළුවන් මෙන්න මේ කියලා දුන්නු phrase එක. That is nuptial bed. Hereafter you can use this term. Oh, then they're going to spend the nuptial bed. Right? ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. තව එකක්. දැන් බලමු. කවුරු හරි අසනීප වෙලා. අසනීප වුණා කියලා කියනකොට don't use the term sick. sick කියන වචනය පාවිච්චි කරන්න එපා. ඒකේ අර්ථ ගොඩක් තියෙනවා. I will tell you this. Use this phrase. Under the weather. Under the weather. Under the weather කියලා කියන්නේ අසනීපයි කියන එක. So why didn't you come last week? කවුරු හරි අහනවා ඇයි සතිය ආවේ නැත්තේ? පාට කියන්න පුළුවන්. I was under the weather. මම අසනීප වෙලා හිටියා. ඒතර කවුරු හරි අසනීප වෙලා ඉන්නකොට මේ රෝගාතුරව ඉන්න තැනට අපි කියනවා ඉංග්‍රීසි වලින් sick bed කියලා. sick bed. Right? මේක පාවිච්චි කරනකොට අපි ගන්න ඕනේ මෙන්න මේ විදිහට. කොහමද? හොඳට මතක තියාගන්න මේ වාක්‍යයත් එක්ක preposition එක ඊටාම වැදගත්. Prepositions are very important in the usage. Better see this one. She's in her sick bed, or she's sick in bed. ඔය විදි දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇය අසනීපව තමයි කාලය ගත කරන්නේ. sick bed. අසනීප වෙලා කවුරු හරි මරණාසන්න වෙලා තියෙනවා. අවසාන මොහොත නම් මේ ගත කරන්නේ අපි එතනදී පාවිච්චි කරනවා death bed කියන වචනේ. death bed. Right? ඒක කොහමද පාවිච්චි කරන්නේ? Remember, the preposition is on. අතනදී පාවිච්චි කරේ අපි in, but මෙතනදී පාවිච්චි කරන්නේ on කියන එක. Right? කොහමද පාවිච්චි කරන්නේ? මෙන්න මේ විදිහට.
I would give you an example. She promised me this on her deathbed. ඇය මට මේක පොරොන්දු වුණා එයාගේ මරණාසන්න මොහොතදී. On her deathbed. Right? හැබැයි ඔගොල්ලෝ දන්නවද නිදා ගන්න යනවා කියනකොට පාවිච්චි කරන්නේ in bed ද on bed ද කියලා. කවුරු හරි නිදා ගන්න ගිහිල්ලා අපි අහනවා English වලින් where's Sandra? දැන් කියන්න ඕනේ Sandra නිදි කියන එක. අපි කියනවා Sandra is in bed. In her bed කියලා කියන්න පුළුවන්. In bed. අර ඇඳේ දිගාරිලා පෙරමන එක දාගෙන නිදි. එතනදී අපි පාවිච්චි කරන්නේ in bed කියලා වචනය. preposition එක in. බැරි වෙලාවත් මේම කිව්වොත් අපි අහනවා where Sandra? Sandra is on the bed. On bed කිව්වොත් එයා ඇඳට ගිහිල්ලා ඉන්නවා rest කරන්න. හැබැයි නිදි නැහැ. එතනදී පාවිච්චි කරේ on කියන preposition එක. කලින් පාවිච්චි කරේ in කියන preposition එක. එතකොට මේ නිදා ගන්න යනවා කියනකොටත් අපි පාවිච්චි කරන්නේ bed කියන වචනය. Where did you bed last night? ඔය නිදාගත්තේ කොහෙද? එම යන්නේ. Don't ask where did you sleep last night because sleeping is a certain biological process. Right? අපි නිදා ගන්නවට ඉංග්‍රීසියේදී පාවිච්චි කරන වචන කීපයක් තියෙනවා. එකත් මං කියලා දෙන්න because one word more English. මේ බලන්නකෝ. හිතමු මෙහෙම. හොඳටම මහන්සි. කාටරි හොඳටම මහන්සි කියනකොට පාවිච්චි කරන්න එපා tired කියන වචනය. මොකද හේතුව tired කියන එකෙත් මාර කලින් කිව්වේ sick කියලා ඒ වගේ අර්ථ ගොඩාක් තියෙනවා. I'm tired of this. මට මේක එපා වෙලා තියෙන්නේ. ඒ වගේ කියන්න පුළුවන්. හැබැයි ඔබට ශාරීරිකව මහන්සි නම් ගොඩක් මොනවා හරි වැඩ කරලා අපි එතනදී පාවිච්චි කරනවා වචනය fatigue කියලා. I'm fatigue. ඒ ශාරීරිකව මහන්සිය වැඩි නිසා නින්ද යනවට නිදා ගන්නව නෙමෙයි නින්ද යනවා කියන term එක අපි පාවිච්චි කරන්නේ hey කියන වචනයත් එක්ක. hey කියන්නේ මොනවටද දන්නවද? පිදුරු. right? පිදුරු. කොහොමද පාවිච්චි කරන term එක අපි කියනවා hit කියන verb එකත් එක්ක hey කියන එක එකතු කරලා hit the hay. hit the hay කියලා කියන්නේ මහන්සියටම නින්ද යනවා. ඒ hay කියන වචනයත් එක්ක මේකත් පාඩම් කරගන්න. make hay while the sun shine. ඒ කියන්නේ අවස්ථාව ලැබුණු වෙලාවේ වැඩේ කරගන්න කියන එකයි. right. ඊළඟ දේ තමයි නිදා ගන්නවට කියන තව එකක් තමයි ඉංග්‍රීසියෙන් ගෝණියට කියන්නේ sack කියලානේ. sack. ඒකටත් අර hit කියන verb එකම දාලා අපි කියනවා hit the sack කියලා. hit the sack කියලා කියන්නේ අපි කියන්නේ මෙමි. ඉන්න තැනම නින්ද ගිහිල්ලා. හරි ඉන්න තැනම නින්ද ගිහිල්ලා. ඒ හේතුව හරිම තෙහෙට්ටුයි exhausted. කායිකව මානසිකව දෙකම තෙහෙට්ටුයි. right? අපි එතනදී පාවිච්චි කරන්නේ exhausted. So she was exhausted last night, so she hit the sack on the table. ඕන විදිහට තාගන්න පුළුවන්. right? දැන් විභාගේ ලං වෙනකොට ඊටාම තදට පාඩම් කරන්න ගන්නකොටත් අපි කියන්නේ hit the books කියලා. hit the books කියලා. මේ hit the books කියන එකේ අර්ථයක් තියෙනවා. සමහරවිටදී මධ්‍යම රාත්‍රියේ පාඩම් කරනකොටත් කියනවා hit the books කියලා. ඒකටම තව term එකක් තියෙනවා. ඒකත් ඉගෙන ගන්න. burn the midnight oil කියලා. burn the midnight oil කියලා කියන්නේ රෑ පුරාම මොන හරි වැඩ කරනවා එහෙම නැත්නම් පොත් කියවනවා කියන අර්ථය. මේ වගේ වැඩ ගොඩක් එක දිගට කරගෙන යනකොට ඔයගොල්ලෝ මොකද්ද වෙන්නේ? You would be exhausted. So then you hit the sack. දැන් බලන්න කොච්චර ලස්සනද කියලා. මේ මහන්සි නැතුව අපි කියමුකෝ නිකන් අපිට කියන්න ඕනේ මට දැන් නිදිමතයි මම නිදා ගන්න යන්න ඕනේ කියලා. කතා කර කර ඉඳලා අපි කියනවා. එකක් තමයි use කරන්න පුළුවන් I'm turning in.
I'm going to turn in. I'm going to turn in. Turn in කියන එක අපි use කරනවා. Right? එහෙම නැත්නම් කියනවා oh let's call it a night. Let's call it a night. අපි දැන් නිදාගමුනේ. Let's call it a night. එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම කියන්න. Head the bed. Head the bed. එහෙම නැත්නම් head to bed. Head to bed කියලා කියන්න පුළුවන්. Head to bed. What are you going to do? I'm going to head to bed. The head, you know, head to bed. ඕන විදියට terms තියෙනවා පාවිච්චි කරන්න. ඒ නිසා don't think too much. Be familiar to this language. Right? One word, more English. මෙන්න මේ විදිහට English practice කරනකොට ඕගොල්ලන්ට තේරෙයි කොච්චර ඉංග්‍රීසි පහසුද කියලා. Practice makes perfect. ඉංග්‍රීසි හරි ලේසි. Try English with Troy.